කොනිචවා සේකෝ ජපාන YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අයිසත්සු දෙවෙනි වීඩියෝ එක. අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොනිචවා කියන අයිසත්සු කියන්නේ දහවල් කාලයට කරන අයිසත්සු එක. අපි කලින් වීඩියෝ එකේ ගත්තා ඔහයෝ ගොසයිමස් කියන අයිසත්සු එක. ඔහයෝ ගොසයිමස් කියලා කිව්වේ සුබ උදෑසනක් කියන අයිසත්සු එකනේ. ඒතර සුබ උදෑසනක් කියන අයිසත්සු එක සාමාන්‍ය ජපානයේ පාවිච්චි කරන දේ අපි වෙලාවක විදිහට 10 වගේ ඒ වගේ වෙලාව වෙනකම් විතරයි. ඊට පස්සේ ඒක දවල් කාලේ විතර ඒගොල්ලෝ හිතනවා. ඒතකොට දවල් කාලේ කරන අයිසත්සු එක තමයි කොන්නිචිවා කියලා කියන්නේ. කොන්නිචිවා කියන්නේ සුබ දහවලක් කියන අදහස. එතකොට ඒක සාමාන්‍ය වෙලාවක දෙන්නකොත් එම හවස 4-5 වගේ වෙනකම් කොන්නිචිවා කියලා කියනවා. ඒ වගේම සිංහල අපි අයිසත්සු කරනවා ආයිබෝවන් කියන නේද? කෙනෙක්ව හමුනාම ආචාර කරන ආයිබෝවන් කියලා කියන අයිසත්සු එකත් ඒගොල්ලෝ පාවිච්චි කරනවා කොන්නිචිවා කියන එකම. කෙනෙක්ට මුලින්ම හමු වුණාමත් සාමාන්‍ය කොන්නිචිවා කියලා අයිසත්සු කරන වෙලාව වනෝ කරන අයිසත්සු එක. ඉතින් ඒකේ අදහස තමයි සුබ දහවලක් කියන අදහස. මේක වෙන්වීමකදී කරන අයිසත්සු එක නෙවෙයි මතක තියාගන්න. හමුවීමකදී කරන අයිසත්සු එක තමයි කොන්නිචිවා කියලා කියන්නේ.